හෙල්ලෝ ගයිස් ඔන්න කාලෙකට පස්සේ ඉතිගත් වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ඉතින් වීඩියෝත් එක්ක දිගටම රැඳිලා ඉන්න ගොඩක් කාලෙකට පස්සේ අද ඉඳලා හැමදාම මම වීඩියෝ දාන්න බලන්නම් අපිට එහෙනම් වැඩි කතා ඕනේ නැහැ වීඩියෝ එකට යන්න වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අද ඉතින් පට්ට ලෝඩ් එකක් වහන්න යන්න තියෙන්නේ මම ඉතින් මෙතෙන්ටලා රෙස්ට් කරේ දැන් ඉතින් අපිට යන්න තමයි තියෙන්නේ මෙන්න මේක තමයි ඉතින් මගේ ලොරිය අපිට ඉතින් අද ටිකක් දුර ගමනක් යන්න තියෙන්නේ නම් අවුලක් නැහැ මං ඒ රෝද වලට හුලං ගැහුවා ඊයේ පට්ට වැඩක් උනේ රෝද වල හුලම් බෑලා මඟ නැවතුණා ඊට පස්සේ වෙලාවට තිබ්බේ එතනම ගැරිජ් එක රෝද වලටත් හුලං ගැහුවා තෙල් ටිකක් අහ ගන්න ඕනේ යාමකදී යද්දී එච්චරයි කරගන්න නම් තියෙන්නේ ඔහොම තමයි ඉතින් අද තියෙන්නේ නම් භූමි තෙල් ලෝඩ් එකක් අරන් යන්න තියෙන්නේ බැරල් එකක් චුට්ට ගැස්සුන ගමන් ඉතින් ඉවරයි ආයේ මේ ආහාරෙත් එක්කම පෙල්ලෙන සීන් එකේ තියෙන්නේ කොහමත් කිලෝ 500ක් විතර බලයි ඒ උනාට අවුලක් නැහැ පිකප් එකයි පිකප් එකක් කොහෙද මම මේවට මේ ලෝඩ් එක අදින්න පුළුවන් තත්ත්වය තියෙනවා ස්පීඩ් එකට යන්නත් පුළුවන් අවුලක් නැහැ අපේ ඉන්නවා අපේ ඇසිස්ටන්ට් කියන අපේ ගෝලයා ඌත් ඉන්නවා ඉතින් අවුලක් නැහැ ඌත් ඊයේ භාගයක් එලෙව්වා කොහොමද බං ඉතින් අපි ඊයේ අතෙනින් නේද ලෝඩ් එක ගත්තේ කොහෙන්ද බං කොතලාවල හන්දියේනේ අපි ලෝඩ් එක ගත්තේ ඌ මං එතනින් නෑ ගත්තේ හරි ඒක තමයි මේ දැන් අපිට යන්න තියෙන්නේ කොහොමත් මං හිතන්නේ පානදුරෙන් ලෝඩ් එක දාන්න තියෙන්නේ පානදුරටත් කියන්නේ මෝරෝ කොහෙද අපිට යන්න තියෙන්නේ මොනරාගලද බං ඕනේ මොනරාගල තමයි මා නෑකෝ මොනරාගල නේ මොරටුව අප්පට සිරි මටත් ඒක අමතක වුණානේ මොරටුවට යන්න තියෙන්නේ නේ අඩු සිරාවටම ඉතින් අමතක වුණා ගියහන්කෝ හරි ඉතින් එන ඇතුල් පාරකට යන්න තියෙනවා අවුලක් නැහැ ඉතින් අපි යන් අනේ මන්ද ඉතින් වහිනවා බං උදේ පාන්දර ඉඳලා පුදුම කර්මයක් බං මේක නා යකෝ වහිනවයි කියලා ඔහොමත් වහිනවද කියහන්කෝ අඩු සිරාවටම බලපන්කෝ වහින වැස්ස අඩෝ ඉතින් චුට්ටෙන් පාරත් ඇදෙනවා පුදුම මොලේ ආයි ජිංජි විරිස්සලා සමනල් ගැට ගහලා තියෙන්නේ අනේ මන්ද බං ඉතින් මෙතනින් තෙල් ටිකක් අහගම්මුනේ මෙතන සෙට් එකක් නැත්නම් අපිට ආයි සෙට් එකක් සෙට් වෙයිද දන්නේ නැහැ මෙතනින් තෙල් ටිකක් අහගමු ඔව් කොහොමද තෙල් ටිකක් අහගන්න කරනවා මග හිටොත් තමයි එදා වගේ ඉවරයි ඔව් බං මෙන්න මෙතන දාපන් ෂේප් එකේ මාරල් ටිකක් තියෙන්නේ ඒ මොසා කීයකද තෙල් ගහන්නේ කොමන් 15000 විතර ගහපන් නැත්නම් අපිට මදි වේනේ ඔව් ඒ ගාන නැති A few moments later. අඩු සිරාවට මචං තෙල් එකත් ගහගත්ත ඉතින් ආයි හද්ද කරුවල වෙලා තියෙන්නේ ආයි නිකන් ලොරියක් පේන්න තියන්න සීන් එකේ තියෙන්නේ බලහන්කො ඉතින් අවුලක් නැහැ මේ මැරියට වැස්සත් අහින මොන කර්මයක්ද මන් දන්නේ නැහැ බං බලහන්කො ඉතින් අවුලක් නැහැ ඉතින් අපි යමන් ආයි ඉතින් පාරලිස්සුවොත් එමනම් ලෙල්ල ජිරිස් වෙනවා ආයි කරන්න දෙයක් නැහැ ඉතින් මට මේ ගන්න සෑ මම කොහොමත් යන්නේ මං කොහොමත් ස්පීඩ් යනවනේ අපි ඔන්න දැන් නම් ටිකක් ලං වෙලා ඉන්නේ ඒක නිසා උලක් නෑ මහා ප්‍රශ්නෙකුත් නෑ ලං වෙලා ඉන්න නිසා අනේ මචං බලපංකො ඉතින් මේකෙදි මොකක් හරි සද්දයක් එනවා මම මොකක් කරන්නද කියලා හිටීත් දන්නේ නෑ මේ පාර හිටොත් ඉවරයි හීට් වෙන්න නම් විදියකුත් නෑ කොහොමද මේ වැස්සේ අර බලපන් චානස්තරස් ගාලා එකපාරට ස්පීඩ් එක අඩු වෙනවා පෑගුවට යන්නේ නැති සීන් කොන්නක් තියෙන්නේ ඒකනේ මම මොකක් හරි කරා අම්මට හරිනේ හිටනේ ඔන්න තොන අයින් කරලා ගනේ ෂේප් එකේ හරි බං අම්මට හිටනේ ඉතින් දැන් මොනවා කරන්නද හරි දැන් අපි බෑරව බලමු මොකද්ද කරන්න කියලා ලොරියේ මේක පාත් කරලා පොඩ්ඩක් බලන්න ඕන ඒකෝ පාරිස්සම් මොනේ අතරින් පල්ලෙහාට වෙන්නේ හරි බං අඩෝ සිරාවටම හුලංගෙම බෑලා නැහැ අඩෝ සිරාවටම හුලන්නම් බෑලා නැහැ බං මොකක් වෙලාද බන්ද ඉදහම් බලන්න මනම් අපි මේක පොඩ්ඩක් පාත් කරලා බලමු මොකක් වෙලාද කියලා නැත්තම් හරියන්නේ නැහනේ පොඩ්ඩක් පාත් කරමු බලන්න මේක නැත්තම්
කේස් වෙනවා අපිට ඇතුලේ මොනවා වෙලාද කියලා හිතා ගන්න බැරි සීන් නැති. අරේ පාත් නම් කරා බලමු අපි දැන් බැලලා මොනවද වෙලා තියෙන්නේ කියලා. මටත් හිතා ගන්න බැහැ. ආයිබත් මේ බුද බං ආයිබත් මොබ මේක පාත් කරන්න මොනවද යකෝ කරන්නේ? හරි ඉතින් අපි බලන්න තියෙන්නේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලහම් පාර මැද හිට්ටනේ. හරිනේ මචං අන්න අතන ෆෑන් කරන් නැවතිලාද මන්ද බං පොඩ්ඩක් ඉඳන් උඩ උලක් නෑනේ. අඩෝ සිරාවටම මෙන්න ඇම්බියුලන්ස් එකකුත් ඇවිල්ලානේ. බලපන් ඔය ඉතින් පාරම කරදරයක් අප්පා. මට සිරි මේ පොලිස් කාර්යාලය මොකාද මන් දන්නේ නැහැ පිටිපස්සට එනවා මෙන්න. පිට උලක් නෑ යකෝ නිකන් ලැග් වෙනවා වගේ මා පොලිස් කාර්යාලය මගේ ඇඟේ හැප්පෙනවා එන්න බලපන් යකෝ. යනවා නම් පාලයන්කෝ බං පාරේ. ආරිනේ මචං මං කිව්වනේ ෆෑන් එක ගැලවිලා වයර් ටික ගැලවිලා කොමිතාම ඔක සට්ට ගාලා හදා. හරි මෙතන මොනවා හරි. එතන ෆෑන් එක හරි. මෙතනත් වයර් ටික ගැලවිලා අඩු සිරාවට මං හිතන්නේ මේ අපේ ලෝඩ් එක හෙල්ලුණානේ ඒකයි එදා ක්ලිප් ටික හරියට දෑවෙත් නැහැනේ කොමින්ද මම මේටත් හදා. මෙතන ක්ලිප් එකයි වමේ ක්ලිප් එක පියුස් එකයි දෑවා. හරි දැන් නම් හරියන්න ඕනේ. ඒකනේ මචං මේ එන්ජින් එක නැවතිලා තියෙන්නේ. මටත් හිතුණා බං ෆෑන් එක වැඩ කරන්නේ නැති කියලා. අනේ උම්මට තමයි හැමෝම හිතෙන්නේ යකෝ. යමන් අඩෝ සිරාවටම ඇයි බං එහෙම කියන්නේ? අඩෝ සිරාවටම බලපන් ඉතින් පාරත් වෙදලා ආයි අපි හරව ගනින්කෝ දැන්. මෙතන රිවර්ස් එකක් ගන්න එකත් එහෙම ගේමක් දෙන්න ඕන. අපිට අර පැත්තෙන් යන්න තියෙන තව චුට්ටෙන් අපි යනවා යාපනේ බං. උනතනේ ෂේප් එකේ හරව ගනින්. අරේ ගන්. අරේ මචං. ඕන ඔතනින් අපිට දාගන්න තියෙන්නේ තා චුට්ටෙන් පාරත්තර දෙනවා. හරි ඉතින් මේ පාරේ නම් පට්ට අමාරුයි ඉතින් යන්න. ආයි තේන දුරක් මෙතනද මන්ද බං ලෝඩ් එක බාන්න තියෙන මතකත් නෑ යකෝ. නෑනේ මට මතක නෑ බලමු අපි සිහිල් අයියා ඉන්න තැනට ගිහිල්ලා එතන ලෝඩ් එකක් බාන්න ඕන කොහොම හරි. අඩෝ සිරාවට මේ පාරේ කොහමද කියපන්කෝ යන්නේ ඉතින්. බලපන් පට්ට අමාරුයි බං මේ පාරේ යන අම්මට ඕ පාරෙන් පිට පයින්නවා. ෂේප් එකේ ගන්න මේ වැස්සකුත් වහිනවා බං වහිනවා පායනවා නේ මන් දන්නේ. විනාඩි 20ට වැහි 5ක් විතර වහිනවා. එහෙම සීන් කොන්නෙත් තමයි දැන් තියෙන්නේ. අඩෝ සිරාවට මොන්න ඔතනින් ගලවල ගනින් ෂේප් එකේ මේ පට්ට වංගු ටිකක් තියෙන්නේ යකෝ අයි 18 වංගුව වගේ. ඔන්න එහෙම එන ගේමක් දෙන්න වෙනවා. මෙතන මං හිතන්නේ ලෝඩ් එක බාන්න තියෙන්නේ. හරි මේ ඉන්නේ අපේ බොසා. ඒ බොස් කොහමද ඉතින් මෙතනද බාන්න තියෙන්නේ? ඔව් යකෝ මෙතන මොකද යකෝ පරක්කු. අයියෝ නෑ බං මේ වාහනේ හිට්ටනේ ඒකනේ උනේ. අම්මට සිරියේමද ඔන්න ලෝරිය පිටිපස්සේ දොර ඇරපන් උත්තරත් දොර ඇරලා මම ලෝඩ් එක බාගන්න. හරි මං අරින්නන් ලකෝ දොර. ඒ මචං උඹ දොර අහලපන් ගිහිල්ලා. හරි මං අරින්න. අඩෝ සිරාවට බලපන්. ඔන්න උතන දොර අරපන් බං එක්පන්ඩ ගිහිල්ලා අරුගේ කුණු බැනුම් අහන්න වෙන්නේ නෑ එහෙම නම් උවයි නෑ සිරාවට බොරුවට කිව්වේ. ඔය ෂේප් එකේ දොර අරපන් අපි ඇතුළට ගිහිල්ලා දොර අරහන් උතන. සිරාවට නැත්තම් ඉතින් ලෝඩ් එක බාන්න පරක්කු වෙනවා අරුගෙන් අහන්න ඕන ආයි බාන්න තිබ්බේ කොතනද කියලා. අත්තන උනත් ආයි මට නිකන් අත්තන වගේ තමයි මතක ඕන ලෝඩ් එක බාලා ගනි. හරි. අරේ දැන් ලෝඩ් එක බාලා ඒ බං අර අත්තනද මේ අර චෙක් පොයින්ට් එක ළඟද මේ අපිට ලෝඩ් එක ඔව් ඒ උඹලා එතන ලෝඩ් එක බෑවේ නේද? අඩෝ සිරාවට බෑනේ බං ඉතින් දැන් ආයි රිවර්ස් එකක් ගහන් ඵලයන්කෝ. අඩෝ බලහන්කෝ ඉතින් යවුලක් නෑ ආයි රිවර්ස් එකක් ගහන් යමන්කෝ එතෙන්ට. නැත්තම් ඉතින් එතන ලෝඩ් එකවා තව ඉස්සරහට යන්න තමයි වැඩේ වෙන්නේ. එන්න අමාරුයි බං මෙතන මේව රහන්නත් යමන්කෝ ෂේප් එකේ. හෙන ගේමක් දෙන්න වෙනවා හරව ගන්න. අම්මට සිදන්න ඉතින් ඈමක් තමයි තියෙන්නේ අය අතෙන්ට. අපරාධේ බලහන්කෝ ඉතින් අර වෙලාවේ මට මතක් වුණේ අප්පට සිරි ඔන්න බලහන්. කොහොමද බලහන් ඉතින් පාරේ යන්නේ අර එහෙම වාහනයක් ආවොත් අටින් පැත්තට දාන්නවත් තීරුවක් නැහැනේ. ඔය අරහෙනුත් ලෝරියක් එනවනේ වන්ද ඉතින්. පට්ට අවදානම් ඉතින් මේ පාරේ යන්නේ
මා ඉතින් ලොරිය වැන්නෝ නිකන් අර මෙඩිගෝරවම වගේ. අම්මට සියෝ ඕන්න තල තමයි වංකුව භයානකම වංකුව තියෙන්නේ. ඕන්න ඔහම ඕන්න ඔතනින් දාන්න තියෙන්නේ. ලෝඩ් එක ගනිමි මං හිතන්නේ තා ටිකක් මං හිතන්නේ උදේට ලෝඩ් එක ගනිමි එතකම් මම මෙතනින් පාක් කරලා නිදා ගන්නවා. උදේට අර අයියා ඇවිල්ලා ලෝඩ් එක ගනිමි මෙතනින් ගානට පාක් කරලා මාත් එහෙනම් නිදා ගන්න ඕන. පට්ට මහන්සි ඉතින් අද දවස නම් ඉතින් මාත් ඔන්නෝම බැස්සා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක කොහොම තමයි. එහෙනම් අනිවාර්යෙන් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් කොල්ලෝ අද අපි ගිහිල්ලා එන්නම්. හැමදාම මේ වගේ වීඩියෝ බලන්න අනිවාර්යෙන් මාව subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් මේක මතක් කරනවා like එකක් දාලා ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් දාගන්න.